හායි සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද පොය දවස ඔක්තෝබර් මාසේ මේ අපි අද යන්න හිතන් ඉන්නවා අපේ ගමේ තියෙන ලස්සන තැන් කිහිපයකට. බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. යන්න හදන්නේ ෂෙඩ් එකට තෙල් ගහගෙන එහෙම මෙයන් ඔයාලට යන ගම මම වීඩියෝස් ටිකක් පෙන්නන්නම්. හරි මම දැන් මේ ෂෙඩ් එකෙන් තෙල් එහෙම ගහගෙන මේ දැන් ඇවිල්ලා ඉන්නේ කිනිවිට හන්දිය මේ තියෙන පාරෙන් තමයි අපි යන්න ඕන තැනට යන්නේ. ඉස්සරහට මම විස්තර කියන්නම් මේක ගැන. මෙතෙන්ට එනකම් පාර කිව්වොත් ඔයාලා කොළඹ නුවර පාරේ කොළඹ ඉඳලා එන කෙනෙක් නම් වරකපලේ පහුණාට පස්සේ නෙළුම්දිනේ කියලා තියෙනවා පොඩි ටවුන් එක. නුවර පැත්තේ ඉඳලා එනවා නම් කෑගල්ල පහුණාට පස්සේ තියෙනවා නෙළුම්දිනේ කියලා පොඩි ටවුන් එක. එතෙන්ට ඇවිල්ලා ගලපිටුමඩ පාරේ හැරිලා අර මං කලින් පෙන්නපු හන්දියට එනකන් එන්න ඕනේ. කෙලින්ම පාර තියෙන්නේ. එතනින් ඇවිල්ලා ඔයාලට මං තව ඉස්සරහට මේ තැනක් පෙන්නන්නම්. මෙන්න මේ තැනින්. ඒක එනකොට පේනවා මේ පේන්නේ මේ පාරේ ඇවිල්ලා මේ මෙතනින් තමයි හැරෙන්න ඕනේ. අපි දැන් මේ ගිහිල්ලා එන ගම ඔයාලට හැරෙන තැන වීඩියෝ එකක් පෙන්නන්නේ. මෙතන තියෙන ගණදේවි පිළිමයක්. එතනින් තමයි ඇතුළට හැරෙන්න ඕනේ. මේ පාරේ උඩට යනකොට තමයි මේ ගුරුවල පන්සල හම්බෙන්නේ. ඔයාලට ඇවිල්ලා බලන්න මාර ලස්සන තැනක්. දැන් ඔයාලා දැක්කනේ දැක්කා වගේම ඇහෙන්නත් ඇති අපි කොහෙද යන්නේ කියලා. අපි යන්නේ ගුරුවල කියලා පන්සලකට. මේ පාර උඩට ගියම තියෙන එක ලස්සන කන්දක් උඩ තියෙන පන්සලක් කිව්වට පන්සලක් නෙමෙයි. ඒක ඉදිවෙමින් පවතින ලස්සන පන්සලක් කියලා අපි ඉදිනුනට පස්සේ ලස්සන කියලා හිතමු. එතන වැඩ කරන එක්කෙනෙකුත් හිටියා. එයාත් කිව්වේ මේ ලස්සනට මෙයාලා එක හදනවා කියලා. නෙල්ලිගල concept එක වගේ ටිකක් උඩහට ගිහලා මම වීඩියෝස් ටික පෙන්නන්නම්. මෙතන පොඩ යන්නත් තියෙනවා අමාරු කැලලකුත් තියෙනවා පාරේ ඒක ඉස්සරහට තියෙයි. දැන් මේ ඉතින් ලස්සන රබර් රත්තක් තියෙනවා. මේ පැත්තේ ගොඩක් රබර් තියෙන කොහොමද? මාරම ලස්සනයි මේ පරිසරය න ะ. ඔයාලා දීරම් බලන්න මේ ලස්සන ෆොටෝ වීඩියෝස් ටිකක් මම ඒක ඉස්සර කරන්න. ඉස්සරහින් යනවා යාළුවා. දැන් කැමරාව නම් ඉස්සර කොහෙන්ද නේ ඉඳලා ලොකුවට ඔල්රෙඩි නැහැ. තව ටිකකින් බලමු කොල්ඩි කරගන්න පුළුවන්ද කියලා. බලමු මොකද වෙන්නේ කියලා. අපි යන්නේ ගුරුවෙල පන්සලට. මේක තියෙන්නේ මේ කෑගල්ල ඉඳලා ඒ කියන්නේ කොළඹ නුවර පාරේ නෙළුම්දිනේ කියන තැනින් හැරෙන්න ඕනේ. ගලපිටමඩ පාර කියලා පාරක් තියෙනවා. ඒකෙන් ඇතුළට ඒක ඇවිල්ලා කිලෝමීටර් 10ක් විතර එනකොට තියෙනවා තව ඇතුළට පාරක්. ඒ පාර මම ඔයාලට පෙන්නන්නම්. අමාරු පාරක් පේනවද දන්නේ පොඩ හිටා. කොහොම හිටන්නද? ඔබට ෂුවර්ද පාරක් කියලා? මට යකෝ තඩි කර ගල්නේ තියෙන්නේ. මේකේ ත්‍රිවිලත් යනවද? මං හිතන්නේ. යකෝ නිකන් පාරක් නෙවෙයි. මේ තා කොච්චර දුර යන්න ඕනද? තා පොඩ්ඩයි. අර අතන නම් හිතන්නේ මම බයිසිකල් ඉවරනේ. පොඩි නෑ. හරි අපි යනවා මේ පාර හරිද කියලා බලන්න. ඉස්සරහට මම යන්නේ. මොකද්ද මෙතන බලන්න ඕනේ? පොඩි හිටන් ඈතට නම් නිකන් ලස්සන කන්දක් උඩ වගේ පේනවා. මම හිතන්නේ තියනවා වෙන්න ඕනේ. වරෙන් කුඹ
ඔව් මට පේනවා. ඊයෑම නෙළුම් පොණේ හොඳට පෙවුනකො පාට පාරවත් වෙනවා. රැයට පේනවා ඉතින් වලාකුළු එහෙම නැතුනම. හොඳ ගැම්මක් කියන ගාන මෙතෙන් ගත්තයි සුපිරි ෆොටෝ ටික. ඔව් ලොකේෂන් නැති. ඔව් පේන්නේ සමාදවසට මීදුම. මොකක් පේන්නේ. බීච් එකේ එන්නේ නැහැ. උදිර වගේ ආවා. ඔව්. නෑ. අපි දෙන්න ආවේ. දෙන්නද? අර මේ පැත්තෙන් පේන ගිරිපාලි. දැන් මේ කැලේ යන්න. ඒක තමයි. අයියත් මෙහෙද? මම මේනේ මාන්රාද. මේ ඉන්නේ මා දැක්. හදන අර අපි. අයියලත් මේ හදන්නේ? පට ලස්සන ඊයන සුප්‍රියටම පෙවුනා. ලයිට් දාලා හැමතැනම. ඔව්. ඔතන හොඳට වේවුනා. නෑ යනවා බේ. ඔව්. ට්‍රේන් ගිහලා ගාන අපේ නෑ පොත් එක. තිරාවතම කියන්නේ ගුරුනේ. ඔව් යනවා. එතන උඩට කියලා බලමු. මේක හරිනද මම කියන්නේ. මේ අයියලට හදන්න. දැන් හොතර පේනවා. ගිහලා ඕ පාත් කරලා බාන අපේ නෑ පොත් එක. අවසර වෙනවා නේද? හොඳට වෙනවා ඉතින්. ඊයේ නැවුත් පෙවුණා බා. මේ නැව්. ඔව්. එන්නේ පේනවා. ඔව් හොඳට පේනවා. අර හරි වෙන්න තියා පොට් එක. මේ හරි. ඒක දැන් සුදු පාට වගේ පේන්නේ. ඔව් මේ හරි තියෙනවා. යාර හරි මුහුද මම හිතන්නේ පේන්නේ නැත්තේ අර. මේ මුහුද මේ අර යන්නේ. ඒක තමයි. ඔය මේ මුහුද මට්ටම අර හරි. අර බහාර අතන මේ ඒ දැන් මම පෙවුනේ දැන් මම වට හරි තියන්නේ අර නිකන් අර ප්‍රතිභාකාරී පොඩි කැල්ලක් එහෙම පේනවද මේ මුහුද මට්ටම යන්නේ අර රැලි මුහුද ඔව් ඔව් මුහුද මට්ටම උඩින් ඉන්නේ ඔව් මුහුද මට්ටම සෑහෙන උඩින් ඉන්නේ නැත්තේ රැලි අර මුහුද ඒක තමයි ඉන්න ළඟ වගේ පේනවනේ ඔව් වැඩි දුරක් නැහැ මෙහෙම කෙලින් ගියොත් ඔව් දැන් මේ කඳු අනම්මන තියෙනින් දැන් දුර වැඩි වෙන්නේ එතකොට මේ අර තියෙන අල්පිටියනේ මං හිතන්නේ අතන බිල්ඩින් එකක් තියෙනවා මොකක් හරි ඒක නම් නිකන් හොටෙල් එකක් දවන්ද මොකද මන් දන්නේ නැහැ කවුරුන් කිව්වා වර කපල කියලා මේ යන්න පුළුවන් නැති මොතනින් ගල පිරවන්නට ගියා හැබැයි වෙන්නත් පුළුවන් නේ වර කපල වෙන්නත් පුළුවන් වර කපල සයිඩ් එක වෙන්නත් පුළුවන් වර කපල සයිඩ් එක වෙන්නත් පුළුවන් අර වර කපල හොස්පිටල් එක වෙන්නත් පුළුවන් ඔව් අර තට්ටු තියෙන නේද මටත් හිතෙන්නේ එහෙම වෙන්න ඕනේ කියලා බලමංකෝ වෙන මොකේක හරි ගියා නම් මෙතනින් අතෙන්ට මහලුකු දුරක් නැහැ නේ. ඔව් ඉතින්. අපි යනවා නම් කොච්චර දුරක් යන්න ඕනද දීපංකෝ. අර මේ බලහම මෙතන බීරුත් බිලවම් පන්සලක් කියලා බලන්නද? සත්තු. සිරාවට මේ බලහම 1 2 ආල්ගෙනලු යගෙන කාලා. ආල්ගෙනලු යගෙන. මේක හදන ගමන් තියෙන්නේ. මේ පොයි දවසේ විතර මෙහාට දාන්න ගත්තා. ඉතින් බලංකෝ මං හිතේ පොයි දවසේ ඉල සෑහෙන සෙනගක් ඇති කියලා ඈ. මේ මෙහෙම කන්දම් මම දන්නේ නැහැ නේ බං මෙහෙ තියනවා දැන් යන පාරක් මොන පාරද මේ මට මෙතනින් කාපට් පාරක්වත් නියම හොයාගන්න බෑ ඒක තමයි මේ පාර මොකද්ද කියලා තමයි මාත් මේ බලන්නේ අඩු තීරු තියනවා පාරවල්
අපි යනවා මේ අස්සකින් ගලේ අනිත් පැත්ත බලන්න. ගමේ පොරක් හම්බුණා ඌ පිට රස්තම යන්නේද? අම්මරුර අනිත් පැත්ත පේනවා මතින්. මේ අපි ඉන්නේ මේ ගුරුවෙල පන්සලේ. මා සෑහෙන පය. කුරා සර්ප දෙක ගලනවා වෙනවා. හරි අපි දැන් මේ ගුරුවල පන්සලේ ඉඳලා අපේ ගම ළඟම තියෙන තව ලස්සන දියඇල්ලක් බලන්න යන්නේ. මේක දියඇල්ලක් කියවට දියඇලි දාමයක් වගේ අපි දැන් දෙකකට යනවා. ඒ ලස්සන ඔයාලා දිගටම බලන්න. හරි අපි දැන් ගුරුවර පන්සලේ ඉඳලා මං කිව්වා වගේ අර දියඇල්ල බලන්න ඇවිල්ලා ඉන්නේ. මෙතන ඇත්තටම මාර ලස්සන තැනක්. මේක මේ දියඇලි දාමයටම කියන්නේ පොදුවේ කියන්නේ මානැල්ල කියලා. මේකට එන පාර ඔයාලට ඉස්සරහ වීඩියෝ එකේදී මම අනිවාර්යෙන් කියනවා සම්පූර්ණ විස්තරයක් එක්කම මේකේ මම මේ ගිය දවසේ ඉක්මනටම වගේ ගිහිල්ලා ආවා. ඒකින්ද ලොකු විස්තරයක් මම මේ කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝස් ටික බලන්න. මොකක් හරි වීඩියෝ එකකදී මම අනිවාර්යෙන් කියනවා ඊළඟ වීඩියෝස් ටිකේ නම් බලමු මේ කොහෙද කියලා. ඔයාලා දැන් මේ දියඇල්ලේ තියෙන මේ සුන්දරත්වය විඳින්න. ඉස්සරහ මෙතන
හරි අපි දැන් මේ එල්ල ඉවරයි අද පොය දවසින් ටිකක් ලොකුවට සෙනග නැහැ අපි කියපු තැන් වලට අපි දැන් මේ වීඩියෝ නවත්තනවා ඒ කියන්නේ මම දැන් ගෙදර යනවා මෙයාත් එහෙම එල්ල ඔයාලට පොඩි වීඩියෝස් ටිකක් දාකි ලොකුට වීඩියෝ කරේ නැහැ අපි ලොකුට පල්ලට ගියෙත් නැහැ අපි එහෙනම් මේ දැන් මේ වීඩියෝ නවත්තනවා එහෙනම් channel එක subscribe කරලා තියාගන්න මේ වීඩියෝ දිගටම බලන්න එහෙනම් හැමෝටම bye මේ වීඩියෝ හොඳ නම් like එක දාලා comment එකක් දාලා channel එක මේ උඩට ගන්න subscribe දෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඊළඟ වීඩියෝ එක දානකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න